හයි කට්ටියට කොහොමද ක්වික් අන්බොක්සින්න කරන්න යන්නේ මයික් එකත් තියෙනවා ඒකනේ මගේ පරණ මයිකේ එක මාලුත එකක් ගෙනවා ඒක බලන්න ඕනි කොහොමද කියලා මේකත් මේක ගන්නස මයිකයක් සෙන්සිටව් වැඩි මේ පොඩ්ඩක් කන්ට්‍රෝ කරගන්න මරි නොයිස්කන් නොයිස් තියෙනවා සෑහන්න බැක්්ඩෝන් එක ගත්ත මයික එකක් ඔක්කොටම කලින් කියන්නඩි මම එක මේ මං අන්බොක්සි වීඩියෝවත් එහ මොකුත් කරලා තියෙනව කලින් පොඩ්ඩක් එක පාරව කරන්න මාරී පොඩ්ඩක් කතා කරන්න මාරී මට එම ඉන්න තිය පොඩ්ඩක් එන්න බව අපි වීඩියකට ජාරස්තකින් පැකේජ්ජ කාවා මං බැලුවෙනෑ මොනවත් තියෙන්නේ කියලා තුතුර බැලුවට ආපු ගමක් මේ වීඩියක දාන්න මොනා තියෙනක් දන්න බලු මේක තම මයික් එක මේක එක්සල්ලාරන් USB පාච්චි කරන්නත් පුළුවන් යාලට එක්සල්ලාර් යට සවුන් කාඩ් එකත් තියෙනවන එක ඒකට ප්ලක් කරලා එකට පාච්චි කරන්න පුළුව ඉන්නීටෙල් රිවියක් කරන්න යන්නෑ කොමත් වියගේ මේ මයික වීඩියෝ ඕනි තරන් තියෙන YouTube එක ම නිකන් කුයි කට්බොක්සින්න එක තර කරන්නේ හරි අපි බල මෙහෙම පෙන්න්න මේ වගේ අන්බොක්සින් වීඩියෝ දකල් නැති යාලා දීතේටත් මගින්දා බලාගන්නම් මෙන්න ඒක පාගන්නම් ටොක් ගාලා මෙහෙම පෙන්න්න මේ තමයි පෙන්න්නන්නේ හරි ඔක්කේ එන්න තියෙනවා මයි එක ඇනියම් මෙහෙම තමයි තියන්නේ යුස ගයිට්ට ගත්තියෙනවා ඕ ඉන්න තියෙන මයික අපි ගම්මුතර පලනි පාට අතර ගන්නන්නේ මං හිතන්න මේ පොප් ෆිල්ට්‍රේ වෙන්න ඕනි වෙනම ගම්පෑ කරලා අන්තිමට දාන්න වීඩියක කොහොමද කියලා මේ මයිකේ කොල්ලි මං අන්තිමට මේකින් කතාගන්න කොහොම සල්ලා මේක තියෙනවා අපිට ඇවිල්ලා USB Type-C to Type-C ඔන්න අපිට කරන්නට එකක් කෙන මේක මේනයි කරන්නට එක එන මේ කරන්නට මෙම දාලා USB යස් කරන්න පුළුව ඊළඟට එනවා මේ වගේ පොඩි අපිට අපි බූමම්මට සෙට් කරගන්නාන මේ වගේ කෑල්ලක් කෙන හරි මයික් එක බලමු මයික මෙතන තියෙන එක්සෙල්ලා පොට් එක මෙතන USB Type-C එක අපිට ප්ලග් කරන්න පුලන් මේක මේ හෙඩ්ෆෝන් ජැක් එක අපිට ලයි මොන්ට ගන්න පුලන් අපිට අපි කතාගන්නද එවලම අපිට හන්න පුළුවන් සීරෝල ඇටන්සි මං හිතන්න ආගේෙන් නොබ් එක තියෙන ගේ නොබ් එක තියෙන මයි කොලියම් මයික් ගේන් එකයි මේ මොනිට ගන්න එක ගේන එකයි අඩුකර අඩු වැඩි ගන්න පුළන් මහිතන මේ තියෙන්නේ අපේ මොනිට ගන්න එක ගේන් එක අඩු වැඩි කරන තැන මේක මයික් එක වොලියුම් එක අඩු වැඩි කරන තැන මේන් තියෙන හරි මෙතන තියෙනවා මියුට් බටන එක මේක ටච්චකින් වැඩ කරන්න ඇත්තුලේ වැලුවොත් තියෙනවා මොනාද මොනාද ටිකක් තියෙන ඇතුළේ මයික් එක තමයි තියන්නේ එක සවුන් පික් කරන්නේ මේ පැත්තෙන් විතර වටෙන් අඩුයි චුට්ට මේ පැත්තෙන් තමයි පික්කන්න මේ මයික එක ඩයිනමික් හරි අපි එනම් එක සෙටප් කරගෙන බලමු බූබාන්නකට ඔන්න දම මේ කතා කරන්න ෆිෆයින් K688 කියන ඩයිනමික් මයික් එකෙන් ඔයාට වෙනසක් තේරෙන ඇති ගැන්නේ මේ මයික් එකයි අර මගේ කලින් මයික් එකයි කලින් මෙහම තමයි මයික් එක තිබ්බේ මේක මං වෙන මයික් එක තිබ්බ එකක් දාලා තිබ්බේ මයික් එක මෙහෙම තමයි යාවේ මේක මේ මයික් එක කන්ඩෙන්ස මයිකයා හරි මේක එතන පෝල පැටන් දෙකක් තියෙනවා මේක මේ මයික් එක සවුන්් එක වටේම සවුන්් එක පික් කරනවා කන්ඩෙන්ස මයිකයක් නිසා හරි මේක ඩයිනමික් මයික මේක සවුන්් එක පික් කරන්න මේ ඉස්සරහි මේටිකින් විතර මෙහෙන් කතාකරොත් විතරයි සද්‍ය හෙන්නේ මේ පැත්තින් කතාකරොත් මේක එහෙම නෑ මේක මෙහෙන් කතාක
මේ පැත්තෙන් කතා කරත් වටෙම සද්‍යයනවා ඒක පොඩ්ඩක් කරදරීමට ගේම්ස් ප්ලේ කරද්දි මේ අනික කීබෝඩ් එක සද්ද ඇහෙනවා වැඩි අනම්මන මේක එහෙම නැති කියල මං හිතනවා ම ලොකුවට විස්තර කරන්න එන්න මයිකක් ගැන මගේ ලයිවලින්ම තමයි ඉතින් මයික බලාගන්න එන්න මොකද තත්ත කියලා මං හිතන මොනාරි දැනගන්න ඇති කියලා මගේ වීඩියකින් හරියනම් කට්ටියම තැංකෝ වීඩියක බලවට වැලා වීඩියකට කැමතිනම් ලයික එකක් දන්න නැතන් ලයික අදන්න සබස්ක්‍රයිබ් කරන්න එනම් අපි තව වීඩියක් හම්බෙනකං සුක්කිම් රටාවයි